කත්නෝරුවේ සිරිධම්ම ඒ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා මල්ලි. ඒක මාර මේ සැනසීමක් ඔළුවට මල්ලි. මම ගමට ගෙන්නනවා මල්ලි මේ කත්නෝරුවේ සිරිධම්ම ඒ ස්වාමීන් වහන්සේ මං ගෙන්නනවා අකුණ්ඩ ගෙන්නනවා අපේ මුස්ලිම් පෙජාම එකට තන්තෝසෙවි මම පුජ්‍යලික වියදම් කරලා ගෙන්නනවා ධර්ම දේශනාවක් තියන්න ඕනේ අපේ කට්ටියට. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද ඒක ભેදයක් නැහැ. ඔක්කොටම මේක හැදෙන්න පුළුවන්. ඒ විදියට අපි පොඩි කාලේනේ මල්ලි ජීවත් වෙන්නේ. ඔයා ඉන්ටර්නෙට් එකේ දාන්න මල්ලි. මේ මම අනිවාර්යයෙන්ම ගෙන්නනවා. ඒ කියන්නේ මම මාරම විදියට ආසයි මේ ආමුදුරුවන්ගේ ධර්ම දේශනා මම හැමදාම අහනවා මල්ලි. ඒ වගේ අර ගලබඩවත්තේ ආමුදුරෝ ඒ ස්වාමීන් වහන්සේලා වගේ බයින්නේ නැහැ මල්ලි. ඒක හැදෙන්න තමයි මේ හැම ළමයෙකුටම හැදෙන්න කියලා දෙනවා. මම අනිවාර්යයෙන්ම ගෙන්නනවා. මම මාරම සතුටුයි ආමුදුරන්ගේ බණ අහලා මේ ඔළුවෙන් කල්පනා කරපුවාම හරිම තන්තෝසයි. මේ මම හැමදාම එකක් දෙකක් අහනවාමයි මම ප්‍රී ඉන්න වෙලාවට මල්ලි.